තවත් අලුත් දවසක්. ඉතින් අද අපි මොකද්ද මේ සූදානම් වෙන්නේ මහන්න? මං අද කියලා දෙන්න සූදානම් වෙන්නේ හරීම ලේසියෙන් මහගන්න පුළුවන් පහසු ස්කර්ට් එකක්. එතකොට මේකට පුංචි රෙදි ප්‍රමාණයයි යන්නේ. ඕනම කෙනෙකුට හරි සරලව මේ ස්කර්ට් එක මහගන්න පුළුවන්. දැන් එතකොට මේකේ මම සයිසස් 3ක් හදන විදියක් කියලා දෙන්නම්. එතකොට ඕගොල්ලන්ට මේ ස්කර්ට් එක මහලා ඕනනම් වෙළඳපළට අලවිය සඳහා දාන්නත් පුළුවන්. එතකොට මේක ෆ්‍රී සයිස් එකක් වශයෙන් අපිට ගන්නත් පුළුවන්. දැන් මේ සඳහා අපි ගන්නවා තමන්ගේ ස්කර්ට් එකේ උසට වඩා අඟල් 10ක් විතර වැඩිපුර රෙදි කැබැල්ලක්. හරිද? එතකොට දැන් අපි උදාහරණයකට හිතමු ස්කර්ට් එකේ උස 25යි. එහෙනම් අපි ගන්න රෙද්දේ ප්‍රමාණය වෙන්න ඕනේ ඒකට තව අඟල් 10ක් වැඩිපුර. ඒ කියන්නේ සම්පූර්ණ රෙදි කැබැල්ලේ ප්‍රමාණය 35යි. එතකොට මේකට එහෙනම් අපි එන්නේ උස 60 පල්ල රෙදි කෑල්ලක් ගන්න. හරිද? ඊළඟට අපිට මේකෙන් අවශ්‍ය වෙන්නේ බෑන්ඩ් එකට අඟල් 3ක විතර පටියක් කපා ගන්න විතරයි. එතකොට දැන් අපි හිතමු ස්කර්ට් එකේ උස අපි ගත්තේ අඟල් 25යි. තව අඟල් 10ක් වැඩිපුර ඕනේ. එතකොට 35යි. බෑන්ඩ් එක එහෙම කපා ගන්න එපා. තව අඟල් 3ක් විතර යනවා. එතකොට 35යි 3යි 38යි. එහෙනම් අපිට මීටරයක වගේ රෙදි ප්‍රමාණයක් සායේ උස 25ක් ගන්නවා නම් 60 පළලින් ගත්තාම හොඳටම ඇති. හරි. දැන් එහෙනම් මම මේ 60 පළල රෙද්දක් ගත්තා. රෙද්දේ පළල 60 පළල. එතකොට මේ තියෙන්නේ දෙපස බලවාටි දෙක, නූල් යන්නේ නැති වාටි දෙකනේ. දෙපස බලවාටි දෙක මේ තියෙන්නේ රෙද්දේ පළල. එහෙනම් මම කරන්නේ මේ හොඳ පිට ඇතුළට හිටින්න පළල දෙකට නවලා නැවත දෙකට නවනවා. ඒ කියන්නේ ඔක්කොම අපි කොටස් 4කට නවා ගන්නවා. දැන් අපි මේ විදිහට මුලින්ම කරන්නේ බලන්න හොඳට පළල අපි දෙකට නවා ගත්තා. ඊට පස්සේ නැවතත් පළල දෙකට නවනවා. ඔක්කොම කොටස් මෙතන එතකොට රෙදි කොටස් ඔක්කොම 4ක් තියෙනවා. දැන් මේකට ඔයා ටිකක් මහතනම් කඩා හැලෙන වගේ රෙද්දක් පාවිච්චි කරන්න. විස්කෝස් වගේ කඩා හැලෙන රෙද්දකින් ස්කර්ට් එක මහන්නත් පුළුවන්. කෙට්ටු කෙනෙක් නම් අපිට පුළුවන් කොටන් මැටීරියල් එකක් ගන්න. ලේස් කොටන් වගේ රෙද්දක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් තමන්ගේ කෙට්ටු මහත අනුව අවශ්‍ය කරන රෙද්දක් මේකට පාවිච්චි කරන්න. ඉතින්ලාම මේ රෙද්දේ උඩ කෙළවර කෙලින් කරලා රේඛාවක් අඳිනවා. ඇදේට කපලානේ තියෙන්නේ කඩේ. ඒක කෙලින් කරලා මේ විදියට රේඛාවක් අඳින්න. දැන් මහන්න කිසිම දෙයක් දන්නේ නැති දුවලටත් හරි ලේසියෙන් මේ ස්කර්ට් එක මහන්න පුළුවන්. ලොකු මිමි ප්‍රමාණයක් මේකේ ලකුණු කරන්න අවශ්‍ය නැහැ. ඔයා ඉස්සෙල්ලා මේක try කරලා බලන්න. ඔයාට ආස හිතේ මේ ස්කර්ට් එක මහන්න. දැන් අපි මුලින්ම මේ උඩ එජ් එක කෙලින් කරා. අපි ස්කර්ට් එකේ සම්පූර්ණ උස ගත්තේ අඟල් 25යි. එතකොට මං කිව්වා ඒකට තව අඟල් 10ක් වැඩියෙන් එකතු කරන්න කියලා. එහෙනම් අපි උස ලකුණු කරන්නේ 25යි තව 10කුත් එක්ක අඟල් 35කට. මේ තියෙන්නේ අඟල් 35කට ලකුණු කරා. දැන් අපි සම්පූර්ණ අඟල් 35කට ලකුණු කරලා යටින් අඟල් 10ක් උඩට ලකුණු කරන්න. යටින් අඟල් 10ක් උඩට ලකුණු කරන්න. ලකුණු කරලා නැවත මේ විදියට රේඛාවක් අඳිනවා. නැවත අඟල් 10ක් උඩට ලකුණු කරන්න. නැවත අඟල් 10ක් උඩට ලකුණු කරන්න.
දැන් මේ තියෙන්නේ අපේ ස්කර්ට් එකේ මෙතන ඉඳන් මෙතනට අඟල් 25 සම්පූර්ණ උස. හරි, මේ අපි ගත්තේ අඟල් 10 වැඩිපුර. එතකොට යටින් ඉඳන් අඟල් 10කුයි තව අඟල් 10කුයි ලකුණු කරා. ලකුණු කරලා අපි මොකද කරන්නේ? මේ යට කොටස් දෙක ඉස්සෙල්ලාම කපලා ඉවත් කරනවා. මෙතනින් කපනවා. මෙතනින් කැපුවා. මේ කොටසත් අපි කපලා ගත්තා. මේ තියෙන්නේ අපි කපාගත්ත අඟල් 10 ලකුණු කරපු කොටස් දෙක. දැන් මේ තියෙන්නේ අපි කපාගත්ත සායේ උඩ කොටස. දැන් අපි මේක හරියටම කොටස් 4කට නවා ගත්තනේ මෙහෙම. නවා ගත්ත රෙද්දේ මෙතන ඉඳන් මේ කෙළවරේ ඉඳන් මෙතන ඉඳන් අඟල් 10ක් ලකුණු කරලා ලක්ෂයක් ලකුණු කරනවා. ලකුණු කරලා මෙතන ඉඳන් මේ කෙළවරට යා කරන්න. සායේ හැඩේ ගන්න. සායේ හැඩේ ගන්න මේ කෙළවරට යා කරනවා. ඊට පස්සේ මෙතනින් අඟලක් විතර උඩට උස්සලා පොඩ්ඩක් මේ කොන කර්ව් කරනවා. මැද හරියට කර්ව් කරනවා. දැන් මම මෙතන ඉඳන් මෙතනට ගත්තේ අඟල් 10නේ. අපි හිතමු මේක ස්මෝල් සයිස් එක කියලා. මීඩියම් එක ඔයා කපනවා නම් මෙතන ඉඳන් මෙතනට අඟල් 11ක් ගන්න. ලාර්ජ් එක කපනවා නම් මෙතන ඉඳන් මෙතනට අඟල් 12ක් ගන්න. ස්මෝල් එකට 10යි, මීඩියම් එකට මෙතන දුර 11යි, ලාර්ජ් එකට අඟල් 12යි. දැන් එහෙමනම් අපි මේ විදියට යට වක්‍ර කරගන්නවා. ඉනෙන් කපනවා, මෙහෙම හැඩෙන් කපනවා. දැන් එතකොට මේකේ හරි මැදට මේ විදියට කට් මාක්ස් දාගන්න. හරි මැදට කට් මාක් එකක් දාගන්න. දැන් එතකොට මේකට අපි ඉලාස්ටික් දාලා ඉන රැලි කරගන්නවා ඉනේ ප්‍රමාණයට. මේ විදියටයි සායේ උඩ කොටස තියෙන්නේ. මේ තියෙන්නේ සායේ යට කොටස් දෙක. එතකොට අපි මේ කපාගත්ත කොටස මේකේ එක කොටසක් හිටින්න මේ යට කොටසේ ප්‍රමාණය කපාගත්ත උඩ කොටසේ ප්‍රමාණයට මේක රැලි කරගෙන මේකට අල්ල ගන්නවා. හරිද? දැන් එතකොට අපි මෙතන මේකේ උඩේ ඕවර්ලොක් හරි සිග්සැග් හරි කරනවා. අඟල් භාගයක් පහතින් මැහුමක් ගහලා ඊට පස්සේ මේ කෑල්ල රැලි කරගෙන මේ උඩ කොටසට අල්ල ගන්නවා. විරුද්ධ පැත්තේ උඩ කොටසට යට කොටස රැලි කරලා අල්ලලා ඊට පස්සේ දෙපැත්ත මූට්ටු කරලා මේකට අඟල් 3ක බෑන්ඩ් එකක් කපලා අල්ලලා තමන්ගේ ඉනට අඟල් 3ක් අඩුවෙන් ඉලාස්ටික් එකක් දාගන්න. දැන් අපි ඊළඟට බලමු මේ යට කොටස රැලි කරලා උඩ කොටසට අල්ලගත්තට පස්සේ කොහොමද තියෙන්නේ කියලා. දැන් අපි සායේ උඩ කොටසට යට කොටස රැලි කරලා අල්ලගත්තට පස්සේ ඕගොල්ලන්ට මෙන්න මේ විදියටයි තියෙන්නේ. දැන් මේ විදියට අපි අර අඟල් 10කට කපාගත්ත කොටස රැලි කරලා කොටස් දෙකකට අල්ලගත්තා. ඊට පස්සේ දෙපැත්ත මූට්ටු කරා. දැන් අවසාන වශයෙන් ඔයාලට තියෙන්නේ මේ ඉන සකස් කරගන්න. එතකොට අපි ඉනට අඟල් 3කට කපාගත්තනේ බෑන්ඩ් එක. එතකොට බෑන්ඩ් එකේ දිග ප්‍රමාණය
මෙන්න මේ සම්පූර්ණ මේ තියෙන ඉන ප්‍රමාණය වෙන්න ඕනේ. මේ සම්පූර්ණ ඉන ප්‍රමාණය වෙන්න ඕනේ බෑන්ඩ් එකේ දිග ප්‍රමාණය, බෑන්ඩ් එකේ පල්ල අඟල් 3කට ගන්න. එතකොට ඉලාස්ටික් එක අපි ගන්න තමන්ගේ ඉනට වඩා අඟල් 3ක් අඩුවෙන් බෑන්ඩ් එක අඟල් 3කට ගන්න නිසා අඟලක පළල අඟලක ඉලාස්ටික් එකක් ගන්න. දැන් එතකොට ඔයා බෑන්ඩ් එකේ ප්‍රමාණය ගන්නෙ අඟල් 3යි, ඉලාස්ටික් එකේ පළල අඟලයි. එතකොට ඉලාස්ටික් එකේ දිග ගන්නේ ඉනට වඩා අඟල් 3ක් අඩුවෙන්. හරි. දැන් ඊට පස්සේ මේක අපි බෑන්ඩ් එක අපි කපාගත්ත බෑන්ඩ් එක ඉනට තියලා මහලා ඊට පස්සේ ඉලාස්ටික් එක දාලා ෆිනිෂ් කරගන්නයි තියෙන්නේ. එතකොට මීට කලින් පාඩමක මම බෑන්ඩ් එක අල්ලලා ඉලාස්ටික් එක තියලා මහන විදිය පිජාමා කලිසමෙන් කියලා දීලා තියෙනවා. ඒ පිජාමා කලිසමේ බෑන්ඩ් එක අල්ලපු විදිය බලලා මේකට අවබෝධයක් අරගෙන මේ ස්කර්ට් එකේ උඩ බෑන්ඩ් එක අල්ලලා ෆිනිෂ් කරගන්න. දැන් ඔයාලට සයිසස් 3කින් හරි 4කින් හරි පුංචි රෙදි ප්‍රමාණයක් පාවිච්චි කරලා මේ වගේ පහසු සැහැල්ලු ස්කර්ට් එකක් මහගන්න පුළුවන්. එහෙනම් මේ වගේ අලුත් වීඩියෝ එකක් එක්ක ආයෙමත් දවසක හම්බ වෙමු. සුබ දවසක්. ගිහින් එන්න.